ඇත්තටම ඉරානයේ යුද්ධ ආරම්භ වීමත් එක්කම රටේ ජනතාව සමහර ප්‍රදේශවල අනවශ්‍ය විදිහට කලබල වෙලා කියලා ආරංචියක් එනවා. ඇත්තටම එහෙම කලබල වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි සම්පූර්ණ තොග දැන් ගණනය කරලා බැලුවා. අපිට සියලුම දේවල් මාසයකට වැඩි කාලයකට කිසි ගැටලුවක් නැතුව දුවන්න පුළුවන්. හේතුව අපිට තියෙන තොග සහ දැනට ළඟා වෙමින් තියෙන තොග එකතු කරාම අපිට පෙට්‍රල් දවස් 37කට ප්‍රමාණවත් මේ වෙනකොටත් ඔටෝ ඩීසල් සාමාන්‍ය ඩීසල් දවස් 35කට ප්‍රමාණවත් ගුවන් යාන ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත්. ඒ කියන්නේ අපිට දැන් ළඟා වෙමින් පවතින නැව් සහ අපේ තියෙන ස්ටොක් එක ඔක්කොම එකතු කරාම එතනින් එහාට කිසිම නැවක් ආවේ නැති වුණත් අපිට මෙන්න මේ දවස් ගන්නට කිසිම කරදරයක් නැතුව තෙල් රටේ දුවන්න පුළුවන්. ඊගාවට අපිට පිරිපහදු ඉන්ධන, ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් හැටියට එන තෙල් අපිට ඔය මැද ප්‍රදේශ කලාපයෙන් නෙවෙයි ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. හේතුව නැව් ගාස්තු ඒ හරියෙන් ඉඳන් එනකොට දුර වැඩි. පහුගිය කාලෙම ඇවිල්ලා තියෙන ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, කොරියාවෙන් සහ මැලේසියාවෙන්. එතකොට ඒ හෝමෝස් සමුද්‍රන්දිය වසා දැමුවත් ඒවට බලපෑමක් ඇති වෙන එක ඉතාමත්ම අල්පයි. ක්‍රූඩ් ඔයිල් වලට, බොරතෙල් වලට විතරයි එහෙම බලපෑමක් ආවොත් ඉන්නේ. මේ වෙනකොට තියෙන සංචිත සම්පූර්ණ මාසයක් දුවන්න ප්‍රමාණවත්. ඒ හින්දා කිසිම කලබගෑනියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනවශ්‍ය විදියට ජනතාව කලබල වුණොතින් තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ. හින්දා ජනතාවට කියන්න තියෙන්නේ කිසිම ගැටලුවක් නැතුව සාමකාමී විදියට යන්න. ලෝක මට්ටමේ ඇති වෙන දෙයක් අපිට තනියම විසඳන්න බෑ. ඒකට අපි සියලු දෙනා මුහුණ දෙන්න ඕනේ. ඒ මුහුණ දෙන්න උනත් මාසයක් යනකම් අපිට විරාමයක් තියෙනවා. ඒ හින්දා කිසිදු කලබලයක් ඇති කරගත යුතු නැහැ කියන එක තමයි කියන්නේ. මම ජනක රාජකරුණා කන්දිද සංස්ථාවේ සභාපති. සාධාරණ ගමනකට